ඔන්න ඉතින් මං ආයේ කියනවා මේකේ තියෙන කෝඩ් එක මං දාන කෝඩ් එක මං ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට දාන්නම්. මං පෙන්නන්නම් ඉතින් ඔයගොල්ලන්ට මේ කෝඩ් එක දාන විදිය. ඔය තියෙන මගේ කෝඩ් එක මං ඉතින් දවස් 3-4ක් ගියා මේ කෝඩ් එක ලියන්න. බ්ලසර් on off මේ විදියට ඩිලේ 1000 හෝ එහෙම 1000 බලන්න පුළුවන් ඕගොල්ලන්ට ඉතින්. මම ඉතින් මේ කෝඩ් එක දීලා ඉවර වෙලා මගේ තියෙන මේ ප්‍රොජෙක්ට් එක. මෙන්න ප්‍රොජෙක්ට් එකට හරියන්න තමයි අපි දෙන්න ඕන. දැන් පින් මොඩ් එක උනත් එහෙම දෙන්න ඕන. මේ LED green yellow ඒ ඔක්කොම දෙන්න ඕන. අපි දැන් මේ කනෙක්ට් කරලා තියෙන පින් දැන් 13 වෙනි පින් එක එහෙම තියෙනවනේ. අපි ඉතින් අප්ලෝඩ් කරලා බලමු වීඩියෝ එක start simulation කියන එක ඔබන්න. එතකොට අපේ මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි බලමු. ඔයගොල්ලන්ට එහෙනම් ඇති මේක ප්ලග් වුණා. ඊට පස්සේ කහ එකට පැන්නා. ඊට පස්සේ ඔන්න බලන්න. ඔන්න green එකට පැන්නා. ඊට පස්සේ ප්ලස් එක ආයේ රතු එකේදී නවත්තන්න කියලා කියනවා. ඔන්න බලන්න. ඔන්න රතු එකේදී ප්ලස් එක කොහොමද? ඕක තමයි ඉතින් ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක වෙන්නේ. අපිට ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට අර හොස්පිටල් ගාවේ එහෙම තියෙනවා මෙන්න මේ වගේ. දැන් අපි හිතුවා කියන්නකො රතු එක තියෙනවා මෙහෙම සයිඩ් එක එහෙම තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. ඕක තියෙනවා කියලා. මේ ටින්ක කැඩ් එකේ මේක කරාට මේ ඒ වුණාට වැඩක් නැහැ. අපේ බ්ලසර් එකේ එන්නේ අර වෙඩි තියෙන සද්දයක් වගේ තමයි ඉතින් එන්නේ. ඒක කරාට වැඩක් නැහැ. අපි ප්‍රැක්ටිකලි කරන මම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් මාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මම ඔයගොල්ලන්ට දාන්නම් දවස් 3කින් 4කින් මම වීඩියෝ එක. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් bye.